Nutrition Sri Lanka YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම ගොඩක් කාලෙකින් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඒ නිසා මම අද හිතුවා ඔයාලට පොඩි ෂෝට් වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. මේක අපි සාමාන්‍යයෙන් ගෙදර හදන ගොටුකොළ සම්බෝලයක් ගැන. ඉතින් ඔයාලා දන්නවනේ ගොටුකොළ කියන්නේ ගොඩක් මේ ගුණදායක මේ ආහාරයක්. ඒ කියන්නේ සලාදයක් විදිහට, කැඳ විදිහට, ජූස් එකක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා අද මේ ගොටුකොළ අපි ගෙදර සම්බෝලයක් කියලා කියන්නේ අර පොල් දාලා ඒව එකතු කරලා හදන නිසා. ඉතින් ගොටුකොළ සම්බෝලයක් මගේ විදිහට කොහොමද හදන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්න මම අද හිතුවා. සමහරට ඔයගොල්ලෝ මේ ඔල්රෙඩි මේ විදිහට හදනවත් ඇති. ඒත් මම හිතනවා මේක මම කරන ක්‍රමය ටිකක් වෙනස් නිසා ඔයගලන්ට ඒක අලුත් අත්දැකීමක් වෙයි. ඔයාලත් මේ විදිහට හදනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා හදන වෙනස් ක්‍රම තියෙනවා නම් තව රසට මේ පොඩ්ඩක් මට ඒ ගැනත් කමෙන්ට් එකක් දාලා මේ කියන්න. එතකොට මමත් ඒක try කරලා බලන්නම්. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. all කියන notification bell එකත් click කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් එකතු කරාම ඔයගොල්ලන්ට ඒක අලුතෙන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මම ගොඩක් කාලෙකින් මගේ channel එකේ වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඉතින් මම හිතුවා මගේ channel එක අලුත් විදිහට ආයෙ පටන් ගන්න ඕනේ කියලා. ඒ නිසා මම මේ පොඩි වීඩියෝ එක ඔයාලට අරගෙන එනවා. මේක බලන්නකො බලලා ඔයාලගේ කමෙන්ට්ස් දෙන්න. ඉදිරියට මම වෙනස් ආකාරයේ වෙනස් වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ගොටුකොළ ගැන අපි චුට්ටක් කතා කරොත් මේකේ ගොඩක් benefits තියෙනවා. ඒක මේ ලංකාවේ සුලභව අපිට හොයාගන්න පුළුවන් වැඩි මිලකුත් නැහැ. මේ සුපර් මාකට් වලද සාමාන්‍ය පොලේ අපිට ඕන තැනකින් මේක හොයාගන්න පුළුවන්. මේකේ ගොඩක් තියෙන්නේ අපිට මතක ශක්තිය වර්ධනය වෙනවා. ඒ වගේම සමේ නිරෝගීතාවය පැහැපත් බව ලැබෙනවා. ඒ වගේම මානසික ආතතිය මේ දවස්වල හැමෝම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. මලත් එහෙම තමයි හැමෝටම තියෙනවනේ ස්ට්‍රෙස් කියන එක පොඩි දෙයකටත් අපි ස්ට්‍රෙස් වෙනවා. එතකොට ඒකටත් මේක ගොඩක් හොඳයි. එතකොට අපේ රුධිරය පිරිසිදු කරනවා. මානසික ආතතිය අපේ ටයර්ඩ්නස් එක ඒ කියන්නේ අපි මහන්සි වෙලා ඉන්නකොට ඒකටත් මේක උදව් කරනවා. මේක නැති කරගන්න අපේ සංදි වේදනා අපි අපේ ඒජ් එකත් එක්ක අපි වයසට යනකොට අපේ අස්තිරි දෙන්න ගන්නවා. හන්දි ඇවිදිනකොට ඒ වගේ ඒවටත් මේක ගොඩක් ගුණයි. දියවැඩියාව තියෙන අයට ඒක පාලනය කරගන්නත් පුළුවන්. ગેස්ට්‍රයිටිස් තියෙන අයට ආමාශය තුවාල ඇතිවෙන එක ඒ වගේ ආමාශය දැවිල්ල තුවාල ඇතිවීම මේ පාලනය කරගන්න පුළුවන් මේ ගොටුකොළ වලින්. ඒ වගේම මේ පීනස කැස්ස තියෙන අයට ගොඩක් අය කියන්නේ සෙමට හොඳයි කියලා ගොටුකොළ. ඉතින් මේක නිතර ආහාරයට ගන්න නම් සතියකට 2-3 වතාවක් හරි. ඉතින් ගොඩක් ගුණයි. අපි සාමාන්‍යයෙන් සලාඩ් එකක් කනකොට මේ බත් එක්ක අනම් කනවට වැඩිය ඒක කෑමට විනාඩි 5කට ඉස්සෙල්ලා අපි මේ සලාදයක් විදිහට මේ අරගෙන කනවා නම් ඊට පස්සේ අපේ මේ ජීර්ණ පද්ධතියට ඒක ගොඩක් මේ උදව් කරනවා. ආහාර ජීර්ණයට අපි කාලා විනාඩි 5ක් විතර ඉඳලා ඊට පස්සේ තමයි අපේ ප්‍රධාන ආහාර වේල ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඔක්කොම එකට අනාගෙන කන එකනේ. වෙනසකටත් එක්ක මේක try කරලා බලන්න. මේකෙන් අර ගන්න තියෙන benefits අපිට ගන්න තියෙන ප්‍රතිලාභ මේ විදිහට කෑවම අපිට ගොඩක් එක ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට try කරලා බලන්න. ඒ වගේම යකඩ බහුල ආහාරයක් මේක සම්බෝලයක් හැටියට කොළ කැඳ හැටියට යුෂ හැටියට බ්ලෙන්ඩ් කරලා අමුවෙන් එහෙම බොන්නත් පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට දෙන්නේ ගොටුකොළ සම්බෝලේ. ඉතින් අපි හදලා බලමු. ඉතින් මම හැමදේම මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය මේ සූදානම් කරගෙන තියෙන්නේ. මේ හදන්න විතරයි දෙන්නේ. දැන් මේක අර කපන හැටි ඒවා මම කියන්න ගියා නම් ගොඩක් වෙලා යනවනේ. දැන් මේකට අවශ්‍ය වෙනවා අපිට හීනියට කපාගත්ත ගොටුකොළ, ලුණු, ගාගත්ත පොල් ටිකක්, දෙහි ඇඹුල්, උඹල කඩ, ගම්මිරිස් කුඩු, රතු ලුණු. අර ලොකු ලුණු දානට වඩා රතු ලුණු එකේ benefits වැඩි. මොකද ඒක පීනසට සෙමටත් හොඳයි. ඒකට මේක එකතු කරාම ඒ ගුණය අපිට දෙගුණ වෙලා ගන්න පුළුවන්. තව ඔයගොල්ලෝ කැමති නම් විතරක් අමු මිරිස් දාන්න. මොකද ગેස්ට්‍රයිටිස් තියෙන අයට අමු මිරිස් හොඳ නැහැ. ඉතින් මටත් පොඩ්ඩක් ગેස්ට්‍රයිටිස් තියෙන නිසා මම අමු මිරිස් මේකට එකතු කරන්නේ නැහැ. මේ ටික තමයි මම දාන්නේ. ඉස්සෙල්ලාම මම වෙනස් විදිහකට හදනවා කියලා ඔයාලට කිව්වේ මෙහෙමයි. දැන් මේ පොල් එක තියෙනවනේ. මේ පොල් එකට තමයි මම ඉස්සෙල්ලාම හැමදේම මික්ස් කරගන්නේ. මොකද පොල් එක වෙනම ඇනුවම තමයි මේකේ අපිට රස බව වැඩි කරගන්න පුළුවන්. දැන් අපි මම මේ පොල් එකට මේ උඹල කඩ ටික
මෙහෙම එකතු කරනවා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු මේ විදිහට එකතු කරනවා. දැන් මේ කපාගත්ත ලුණු ටික ඔක්කොම මේකට දානවා. පොඩි ලුණු ටික. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඇඳි භාගයක් විතර දාලා අපි ඉස්සෙල්ලා මේක හොඳට අනාගමු. දැන් අපි මේකට මම මෙහෙම දෙහි යුෂ එකතු කරනවා. මේ හැමදේම අර පොල් එකට තමයි අපි එකතු කරන්නේ. හරිද? දෙහි යුෂ මේ දෙහි බෑවක යුෂ තමයි මම එකතු කරන්නේ. මොකද මම කපාගෙන තියෙන ගොටුකොළ ප්‍රමාණය අනුව. ඔයාලට ඒ ප්‍රමාණය අනුව දෙහි වැඩි කරගන්න පුළුවන්. ලුණු වැඩි කරගන්න පුළුවන් ගම්බිරිස් උඹලකඩ. දැන් මම දෙහි බෑවක් තමයි මේකට එකතු කරන්නේ. ඒකට දෙහි බෑවක් හොඳටම ඇති. දැන් අත් දෙක හොඳට මම සෝදගෙන ඉන්නේ. ඔයාලත් මේක හදන්න ඉස්සෙල්ලා අත් දෙක හොඳට සෝද ගන්න. ඊට පස්සේ මොකද මම මේක අතින් අනන්නේ. මේක අතින් ඇනුවම තමයි ඒක හොඳට මිශ්‍ර වෙලා ඒකේ රසය ගන්න පුළුවන් හැන්දේ. ඔයාලා කැමති නම් ඉතින් හැන්දෙනුත් පුළුවන්. ඒ වුණාට අර අතින් ඇනුවම එන මේ ටේස්ට් එක ගොඩක් වෙනස්. ඒ නිසා මම දැන් මේක මෙහිම හොඳට අතින් මේ විදිහට අනනවා. ඉතින් දැන් මේක අතින් ඇනුවම අර අපි සම්බෝල හදන්නේ. සම්බෝලට අනනවා වගේ හැමදේම මෙහෙම එකතු කරලා මේ අනනවා. ඊට පස්සේ තමයි ගොටුකොළ ටික මේකට මෙහෙම එකතු කරන්නේ. හරි ලේසි මේක හදන්න. මේ ගොටුකොළ ටික මේකට දැන් එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේක තදින් නෙමෙයි හිමීට මේක මිශ්‍ර කරනවා. මේක තදින් මේ අනන්න ගියොත් ගොටුකොළ වල තිත්ත රසයක් එන්න බලනවා. ඒ නිසා අපි මේක බොහොම සියුම්ම කරන්න ඕනේ වැඩක්. ඔයාලා කැමති නම් මේ තේ හැන්දක් හරි පොඩි ස්පූන් එකක් අරගෙන මිශ්‍ර කරන්න පුළුවන්. මේ විදිහට මේ මිශ්‍ර කරලා ඊට පස්සේ මේ බලන්න මම මේක තද ප්‍රෙස් කරන්නේ නැහැ. මේ නිකන් අර මේ බොහොම සියුම්ම හිමීට මේක මේ මිශ්‍ර කරන්නේ. ඔක්කොම හොඳට මේ අර සම්බෝලේ මේකට එන්නේ විදිහට මේකට ඔයාලට පොඩ්ඩක් මෙහෙම ටැප් කරන්න පුළුවන්. මේ විදිහට අර උඩ යට මාරු වෙන්න. එතකොට අර හොඳට මිශ්‍ර වෙනවා මේක. එහෙම මිශ්‍ර කරලා ඉවරලා ඔයාලා ඊට පස්සේ පොඩ්ඩක් මේක ටේස්ට් කරලා බලන්න. මේ තියෙන්නේ මම හදාගත්ත ගොටුකොළ සම්බෝලය. ඉතින් අපි මේක පොඩ්ඩක් රස බලමු. දැන් හොඳට මිශ්‍ර කරලානේ තියෙන්නේ. පොඩ්ඩක් රස බලමු. රසයි. මාරම රසයි. මම හදපු නිසා කියනව නෙමෙයි. ඇත්තටම රසයි. ඔයාලා මේක හදලා රස බලන්න. දැන් මේකෙන් මම කරන්නේ මේකෙන් භාගයක් ගන්නවා. මොකද මම දෙපාරකට කන්නේ භාගයක් අරගෙන විනාඩි 5කට 10කට ඉස්සෙල්ලා ඒ ටික කනවා. කාලා ඊට පස්සේ තමයි බත් කන්නේ. අන්න ඒක තමයි හොඳම ක්‍රමය මේකට. ඉතින් ඔයගොල්ලෝ අත්දැකලා බලන්න ඔයාලා හදන වෙනස්කම් තියෙනවා නම් මටත් දාන්න කමෙන්ට් එකක්. මගේ වීඩියෝ එක බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ අලුතෙන් එන වීඩියෝස් ඔක්කොම බලන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න. ඔයාලා මොනවා හරි ආසලයක් තියෙනවා නම් හදන්න මට ඒකේ නමක් දාන්න. එතකොට මම ඒක උත්සාහ කරන්න මගේ උපරිමයෙන්ම ඔයගොල්ලන්ට රසට හදලා මේ ඉදිරිපත් කරන්න. ඒ වගේ මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම all කියන notification bell එකත් click කරන්න. ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයේ නැවත හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. සතුටින් ඉන්න.